Hello guys, මම ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේක තමයි මගේ පළවෙනි YouTube travel vlog එක. ඒ වගේම දෙවෙනි YouTube video එක. මගේ පළවෙනි YouTube video එක ඕගලන් බැලුවේ නැත්නම් ගිහින් බලන්න. ඉතින් මම ජීවත් වෙන්නේ Perth Western Australiaවේ. මම ලංකාවට December vacation එකක් ආවා. මං වගේ රට ජීවත් වෙන කෙනෙක් ලංකාවට එනකොට කොච්චර exciting ද කියනවනම් ඒක වචන වලින් කියන්න බෑ. ලෝකෙ කොහේ ජීවත් වුණත් ලංකාවේ ඒ තියෙන ලස්සන කොහෙටවත් සමාන කරන්න බෑ. ඉතින් අපි මොන රටවල් වල ජීවත් වුණත් අපි ආයේ ලංකාවට එනවා ඒ ලස්සන හොයාගෙන. මේ travel එක පටන් ගන්න මීගම ඉඳන්. ඉතින් මගේ family එකත් මේ travel එකට join වෙනවා. මේකේ route plan එක තමයි කොළඹ කටුනායක expressway එකට දාලා එතනින් southern express highway එකට දාන එක. normally හික්කඩුවට අපි යනකොට ගන්න ඕන exit එක තමයි බද්දේගම interchange exit එක. ඒ exit එක අරගෙන විනාඩි 15ක් 20ක ගමනක් තියෙනවා ගාලු පාරට යන්න. ඉතින් බද්දේගම ටවුන් එක පැත්තට මේ පාරේ යනකොට මාර ලස්සන වටපිටාවක් පහු කරගෙන තමයි අපි යන්නේ. ඉතින් මේ පාර වැකේෂන් එකට මම plan කරා 1 week itinerary එකක් ලංකාවේ down south area එක explore කරන්න. itinerary එකේ පළවෙනි destination එක තමයි හික්කඩුව. මගේ first time තමයි ඉතින් මම හික්කඩුව ඇත්තටම explore කරන්න යන්නේ. හික්කඩුව කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ beach town එක. ඒ වගේම ලංකාවට එන ගොඩාක් සංචාරකයන් අතරේ ගොඩාක් popular destination එක තමයි හික්කඩුව කියන්නේ. ඉතින් beach එක තමයි හික්කඩුවේ තියෙන main attraction. Hello guys, කොහොමද ඉතින්? හික්කඩුවට ඇවිල්ලා ඉන්නේ. ලස්සන beach area එකක් ලංකාවේ. මිරාජ් beach house එකේ තමයි අද අපි නවතින්නේ. හික්කඩුව beach එක ඇත්තටම මාර ලස්සන view එකක් තියෙන beach එකක්. beach එකේ පොඩ්ඩක් බැහැලෙන්න පොඩ්ඩක් රිලැක්ස් කරන්න මාර ලස්සන chill vibe එකක් තමයි හික්කඩුව beach එකේ තියෙන්නේ. හික්කඩුවේ beach එකේ කරන්න තව activities කීපයක්ම තියෙනවා. ඒ වලින් main activity එකක් තමයි turtle feeding කියන්නේ. ඒ වගේම ඕගලන්ට coral reefs බලන්න boat tours තියෙනවා. ඒ වගේම beginner to intermediate surfing train වෙන්නත් ඕගලන්ට හික්කඩුවේ beach එකේ පුළුවන්. ඒ විතරක් නෙමෙයි හික්කඩුවට යන හැමෝම ගොඩක් වෙලාවට මිස් කරගන්න දෙයක් තමයි kayaking. kayaking වලටම කියාපු ලස්සන හික්කඩුවේ ළඟ තියෙන ලේක් එක kayak කරන scenes මම ඕගලන්ට මේ වීඩියෝ එකකින් අරන් එනවා. ඕගලන් දිගටම බලන්න හිටින්න. ලස්සන beach එකක් මෙතන තියෙන්නේ. හික්කඩුව කියන්නේ ඇත්තටම ප්‍රසිද්ධ tourist destination එකක් ලංකාවේ. මාර ලස්සනයි view එක. එහෙනම් guys ඕගලන් මගේ හික්කඩුව vlog එක enjoy කරන්න. මම හිතනවා මේ වීඩියෝ එක හික්කඩුව යන්න බලන් ඉන්න අයට අමතක නොවන ලස්සන trip එකක් plan කරන්න මේ vlog එක ඇත්තටම ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. view එකත් එක්ක මාර ලස්සනයි. guys අපි දැන් හික්කඩුව turtle beach එක හරියට ඇවිල්ලා ඉන්නේ. මාර view එකක් තියෙනවා. මේ පැත්තේ තියෙන restaurant එක මාර ලස්සන beach area එකක්. guys මේක තමයි turtle beach එක. මෙතන තමයි turtle තියෙන්නේ. ඉතින් ඔයා කියනවා දැන් 1000කට turtle තව show එකකට අරන් එනවා කියලා. seaweed කියලා. දැන් අපි turtle තව feed කරන්න යන්නේ turtle beach එකේ. අර පොඩි ගල් ටිකක් තියෙනවා. මෙතන අතරම waist deep knee deep තමයි. ඉඳ අවුලක් නැහැ. මාර chill එකක් තියෙන්නේ. guys turtles ලා feed කරන්න යන්නේ. Turtles, come and eat, come and eat. Sure.
අනිවාර්යෙන්ම ඕගොල්ලන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. හික්කඩුවට આવොත් Turtle Beach. Beach obsessed. ඔන්න ඔය කන්නේ. guys මේක හික්කඩුවේ beach road එක. මෙතන restaurants තියෙනවා, tourist vibe එකක් තියෙනවා. ලස්සනයි. පොඩි walk එකක් දාන්න ඇත්තටම ලස්සනයි. walk එකක් දාලා restaurants තියෙනවා. nice vibe එකක් තියෙනවා. lunch එක ගන්න යන්නේ මමාස් බීච් රෙස්ටෝරන්ට් එකට. ඇටල් ෆීඩින් කරලා අපි ආර බඩගින්න ඉන්නේ. දැන් අපි හන්ට යන්නේ මමාස් බීච් රෙස්ටෝරන්ට් එකට. guys මේ තමයි මමාස් බීච් රෙස්ටෝරන්ට් එක. කඩුවට ආවොත් අනිවාර්යෙන්ම ඉන්ඩෝර් රෙස්ටෝරන්ට් එක තමයි මමාස් බීච් රෙස්ටෝරන්ට් එක. මම ඒක කියන්නේ ඇයි කියලා ඔයගොල්ලන්ට දෙන්නේ. on the beach කෙලින්ම wave ඇවිල්ලා crash කරලා යන්නේ. දෙක ගෑනේ. මාරකල් වයිබ් එකක් තියෙනවා. guys අපි lunch එක ආවා. මේක තමයි මමාස් beach special mixed rice එක. මේ මමාස් beach mixed curry එක, seafood, yellow rice, lunch with a view. මම දැන් lunch එක try කරනවා. ඇත්තටම රහයි ගෑනට. ආලු සොරැල්ලෝ කොම mix එකේ තමයි මේ curry තියෙන්නේ. ඒක මමාස් seafood special rice එක. අම්මේ කොහමද කෑම? First class, right? Yeah, that's what I can. Want to try to learn? Good out. Definitely. Will think 9 out of 10. Take that like anything. Maybe we will take it. ලොගගේ ඊළඟ කොටස තමයි දෙවිනි දවසේ රත්ගම ලේක් එකේ මං කරපු කයක් එක. ඇත්තටම නියම එක්ස්පීරියන්ස් එකක්. මේ ප්ලේස් එක තියෙන්නේ මං හිටපු හොටෙල් එකේ ඉඳන් කිලෝමීටර් 6ක් අතුරින්. හරිනේ. හරි. morning රත්ගම ලේක් එකේ කයක් ඇඩ්වෙන්චර් කරන්න යනවා. ලයිෆ් ජැකට් එක මම දාගත්තා. දැන් මේ මල්ලි තමයි මාව ගයිඩ් කරන්නේ. මාර ලස්සන ලේක් එකක්. මේක ඇත්තටම හිස්කඩුව ලේක් එකට වඩා views වැඩි කියලා තියෙනවා. right අපි යන්නේ ස්ටාර්ට් කරන්න යන්නේ. මේ මල්ලි නම මොකද්ද?
හරි. සරපු දාගෙන යන්න. හරි අපි හරි. ඉස්සරහට. මොකද මේක? kayak adventure. kayak adventure රත්ගම ලේක්. අපි ගියා. අතන තියෙන්නේ පන්සලක්. ඒකේ හාමුදුරු කට්ටියක් දැන් යනවා දානේ වළඳින්න. අර බෝට්ටුවේ යන්නේ ඒ හාමුදුරුවරු ටික. ඒ පන්සලේ ඉන්න අර දූපතේ තියෙන පන්සලේ. ඒ හාමුදුරුවරු ටික අතනින් තමයි ගිහිල්ලා දාන වළඳින්නේ. මෙහා පැත්තේ ඉන්නේ අපි අම්මා. එයාත් පන්නේකට බර කෙනෙක් තමයි. කොහොම හිටියද? මේ හරිනේ මල්ලි පැඩල් කරනවා. ඉතින් පොඩි ඊසි ගේම් එකක් තියෙන්නේ. kayaking. අපි දැන් මෙහෙම ඉස්සරහට කයක් කරගෙන ගිහිල්ලා රත්ගම ලේක් එකේ තියෙන ලස්සනම හයිලයිට් එකක් බලන්න තමයි යන්නේ. ඒ තමයි ගංගායිනේ තියෙන ලස්සන නුග ගහක්. මේ ගහ අවුරුදු 100ක් විතර පරණයි කියලා තමයි කියන්නේ. බලන්න guys නුග ගහ යතු ගඟට පහක් වෙලා තියෙන විදිය. මාර ලස්සනයි. ඔයාලට මෙතන ෆොටෝස් ටිකක් ගහන්න පුළුවන් මේ නුග ගහට නගින්නත් පුළුවන්. natural හරිම ලස්සන දැනගන්න. දැන් අපි යන්නේ දොඩන්දුව බීච් එක පැත්තට. දොඩන්දුව හාබ් එකට යන්නේ. අපි අතරම දැන් ලස්සන වටපිටාව පාස් කරගෙන යන්නේ. ලස්සන වටපිටාව. කිරලා ගහක්. කිරලා. වන්නම් කාලම නෑ අතර. ඒසල්ට ආවොත් කියන්න තියෙන්නේ හිම අපද්‍රව්‍ය කිසි දෙයක් පරිසරයට උදාරින්න එපා. මේ මට බේරනවා බෝතල් අර මේ පාවෙනවා. එනේ ජෙලිෆිෂ් කෙනෙක් ඉන්නවා. මේ මැන්ග්‍රෝව්ස් ළඟ මාර ලස්සනයි. ගයිස් අපි මැන්ග්‍රෝව්ස් අස්සෙන් කයක් එක අරන් යනවා. අන්න ගයිස් ඉන්න කබර කොයි. අවුත් අපි නා. මේ තමයි ගාල්ල කොළඹ රේල්වේ එක. මෙතන ඕනනම් බහින්න පුළුවන්. මේ කට්ටිය ඉස්සු අල්ලනවා. හරහට තද කරලා ආයි ඉස්සු අල්ලනවා කට්ටිය. ආයි thank you. පාලම යටින් අපි දැන් යනවා. දොඩන්දුව හාබ් එක මේ. මේ එක් දින මේ මාළු අල්ලන බෝට්ටු ටික තමයි මේ තියෙන්නේ. දැන් මල්ලි අපි ඔහොම යන්නේ බීච් එක පැත්තට නේ. ඔස්ට්‍රේලියා බෝට් එකක් තියෙනවා. ඔස්ට්‍රේලියාවෙන් ආපු බෝට් එක.
ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. වීසා නැතුව යන්න පුළුවන් ඕස්ට්‍රේලියා බෝට් එකේ. අදිනා මොය කට. මේ දොඩන්දුව බීච් එක. මෙතන නාන්න පුළුවන්ද? අතර නාන්න පුළුවන්. මෙතන රැල්ල සරයි. දැන් අපි යන්නේ මේ ගල උඩට. ලස්සන view එකක් තියෙනවා අනිවාර්යෙන්. guys අපි ඇවිල්ලා ඉන්නේ මේ දොඩන්දුව බීච් එකේ තියෙන මේ ගලක. මෙතන ඉඳන් මාර ලස්සන view එකක් තියෙනවා. මේ දොඩන්දුව වරාය ඊට පස්සේ අර මොය කට. ඉතින් මේ පැත්තෙත් මෙහෙම බීච් එක තියෙනවා. මෙතන මම හිතන්නේ වැඩි ටූරිස්ට්ලා එන්නේ නැහැ. ඒතර ටූරිස්ට් ඒරියා එකක් නෙමෙයි බට් මාර ලස්සනයි. ඌේ මේ ගල සමහර දවස්වලට මේ සමහර කාලවල වැහෙනවා සම්පූර්ණයෙන්ම. බට් අද අවුලන්නේ අපිට මේ ළඟටම එන්න පුළුවන්. මෙතන මාර ලස්සනයි. දැන් ඇවිල්ලා ගහනවා ගලට. මාර ලස්සනයි. කියලා වැඩක් නැහැ. Definitely. එහෙමයි යා. Thank you guys. නියම ටුවර් එකක්. මේ ඔයගොල්ලන්ගේ මොකක්ද ආයේ නම? මගේ නම ප්‍රසන්න. අපේ ආයතනයේ නම kayak adventure රත්ගමලේ. ටෙලිෆෝන් නම්බරේ 0296 212 Thank you අපිට මේ එක්ස්පීරියන්ස් එකට. අනිවාර්යෙන් හික්කඩුව රත්ගම පැත්තට ආවොත් මේගොල්ලන්ගේ මේ kayak tour එක ගන්න. Definitely worth it. recommend කරනවා මේගොල්ලන්ගේ පොඩි ලන්ච් එකක් උතන් ලෑස්ති කරලා දිනවා. අපි ආවමත් ඒගොල්ලන් යෝගට් එකක් ගෙන දීලා අපි වෙල්කම් කරලා. ඉතින් ඔන්න ඔහොමයි මගේ kayak adventure එක ඉවරුනේ. ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. රත්ගම ලේක් එක මාර ලස්සනයි kayaking කරන්න. ඉතින් guys ඕගොල්ලන් හික්කඩුවට ආපු වෙලාවක kayak කරන්න plan කරනවා නම් kayak adventure රත්ගම ලේක් එකකින් සර්විස් එක ගන්න අමතක කරන්න එපා. ඊළඟට අපි දවල්ට කාලා ගියේ ලංකාවේ 2004 සුනාමියෙන් වෙච්ච විපත සිහිපත් කරන්න හදපු පුස්තකාලයකට සහ ඒ ළඟ තියෙන විහාරයකට. guys මේ සුනාමිය අවට්නයක් හැටියට ආදපු බුදු පිළිමය ඉස්සරහා මේ හරියටම සීනිගම හරිය මේකට කියන්නේ සුනාමි හොන්ජි විහාරය. මේකේ පිටිපස්සේ රේල් පාර තියෙනවා. එතන තමයි අර ඒ කෝච්චිය ගහගෙන ගියපු තැන හරියටම හරිය. ඉතින් කියන විදියට මේ බුදු පිළිමේ උරහිස උසට ඒ රළ පාර ඇවිල්ලා තියෙනවා. 2004 සුනාමිය ලංකාවට ආපු ලොකු ව්‍යසනයක්. ලංකාව වගේම තවත් රටවලට ගොඩාක් මිනිස් ජීවිත සහ දේපල හානි සිද්ධ වුණා. ඉතින් මේ සුනාමි හෝන්ජි විහාරය සහ මෙතන තියෙන ඩොනේෂන් සෙන්ටර් එක ඇත්තටම ගොඩාක් වැදගත්. වර්තමාන සහ අනාගත පරම්පරාවට මේ සුනාමියෙන් ලංකාවට වෙච්ච විපත සිහිපත් කරන්න. සන්සෙට් එකටත් දැන් වෙලාව හරි. හික්කඩුව සෙකන්ඩ් නයිට් එක ගත කරේත් බීච් ෆ්‍රන්ට් හොටෙල් එකේ. මම ලංකාවේ දැකපු ලස්සනම සන්සෙට් එක එදා මට හික්කඩුව බීච් එකේ සෙට් වුණා. guys මේක තමයි මම ඉන්න හොටෙල් එක. ප්‍රාණ බීච්. සන්සෙට් එක තව පැය භාගයකින් වගේ යනවා. මේක තමයි පූල් එක. ඉතින් guys මගේ ඩ්‍රෝන් එකෙන් මම පොඩි වැඩ කෑලි ටිකක් අදා තමයි හිටියේ සන්සෙට් එක වෙලාවේ හික්කඩුව බීච් එකේ. මේක තමයි නරිගම බීච් එක. රිලැක්ස් එකේ පොඩි වෝක් එකක් දාලා සන්සෙට් එක බලන්න ඇත්තටම නියම බීච් එකක් නරිගම බීච් එක. ඉතින් guys පේනව නේද? හික්කඩුව නරිගම බීච් එක කොච්චර ලස්සනයිද? ඒ වගේම මාර චිල්ද සන්සෙට් එක බලන්න.
ගයිස් මේ බලන්න. අද තියෙන සන්සෙට්. ලංකාවේ මේ වගේ ලස්සන සන්සෙට්ස් තියනවා කියලා මට හිතා ගන්න බෑ. මාර ලස්සනයි. ඉතින් ඉර බැහැගෙන ගියාට පස්සේ තමයි අහසේ තියෙන ලස්සනම කලර්ස් ටික හැදෙන්නේ. හිතා ගන්න බෑ මේ වගේ සන්සෙට්ස් ලංකාවේ තියෙනවා. ඩවුන් සවුත් බීච් එකේ තමයි මම ලස්සනම සන්සෙට්ස් ලංකාවේ තියෙන්නේ. ඉතින් ගයිස් ඕගොල්ලෝ මගේ බ්ලොග් එක එන්ජොයි කරා නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා ඒ වගේම කමෙන්ට් එකක් දාලා මගේ YouTube ජර්නි එකට පොඩි සපෝට් එකක් දෙන්න. එහෙනම් ගයිස් මගේ Down South series එකේ තව ලස්සන බ්ලොග් එකකින් අපි ආයෙ හම්බෙමු. එහෙනම් ඔක්කොටම bye, see you soon.